ශ්‍රී ලංකාවේ විධිමත්ම දේශපාලන විද්‍යා YouTube channel එක Political Science with හේමප්‍රිය දැන්ම subscribe කර එකතු වෙන්න. අයිබන්දුවේ පොතේ අපේ YouTube channel එකෙන් මේ වීඩියෝ එක ගේන්නේ විශේෂයෙන්ම මේ සැරේ විභාගයට යන දරුවන්ට 2025 අය යනවා නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා යන්න. ඒ කියන්නේ අනිත් අයට ප්‍රයෝජනවත් නැහැ කියන එක නෙමෙයි. නමුත් මේක ටිකක් වැදගත් වෙයි කියලා මම හිතනවා. රයිට් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මෙන්න මෙහෙම විභාග ප්‍රශ්නයක් දුන්නොත් A level paper එකේ. මොනවාද? ශ්‍රී ලංකාවේ අපි හිතමු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ලකුණු 20කට දුන්නොත් කියලා මම මේ කියන්නේ. දේශපාලන පක්ෂ ක්‍රමයේ මෑත කාලීන ප්‍රවණතා විස්තර කරන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් දුන්නොත් විස්තර කරන්න නැත්නම් මේ පිළිබඳ රචනයක් ලියන්න වගේ දුන්නොත් අපි කොහොමද ලියන්නේ මොනවද ලියන්නේ කියන එක කතා කරන්න. මොකද හේතුව මේක හරි ලේසියෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් මේකට උත්තරේ ඔයා දන්නවනේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම ආරම්භක ඡේදයට ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා, අන්තර්ගතයට 16ක් හම්බ වෙනවා, අවසානයට 2ක් හම්බ වෙනවා. එතකොට මේ විදිහට තමයි ඔයාගේ ලකුණු 20 හැදෙන්නේ. ඒතර ඔයා ගන්න මෙන්න මේ ආරම්භය තුලින් අපි බලනවා මොකක්ද? ආරම්භය තුලින් ඔයා ප්‍රශ්නේ තේරුම් අරන්ද කියන එක තමයි ඉස්සෙල්ලම බලන්නේ. ප්‍රශ්නයක් මොන තරම් දුරකට තේරුම් අරන්ද. මේ ප්‍රශ්නේ ගිය අවුරුද්දෙත් ඇහුවා 2024ත් ඇහුවා. මම විශ්වාස කරන්නේ ඒ කියන්නේ මේක විභාගයට එනවම කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ආවොත් කොහොමද ලියන්නේ ලකුණු 20කට. මම ඒ ගිය සැරේ මාකින් ස්කීම් එකේ දුන්නු ගයිඩ්ලයින් ටික يعني පොඩි ප්‍රකාශ හැටියට තියෙන්නේ. ඒ ටික විස්තර කරලා දෙන්න තමයි මම මේ හදාන්නේ. මේ උත්තරේට ආරම්භක ඡේදයක් ගන්න. අපි කොහොමද පටන් ගන්නෙ? නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී අපූර්වතම නිමවුමකී දේශපාලන පක්ෂ. විශේෂයෙන්ම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියට ගෙන යන දේශපාලන පක්ෂ අත්‍යවශ්‍යයි. එහෙම ගන්නවනේ අපි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී. විශේෂයෙන් ඩොනමෝරි යුගයේදී. ඒකට බලපෑවා සර්වජන ඡන්ද බලයේ ව්‍යාප්තිය සහ නියෝජන අනුක්‍රමයේ වර්ධනය. ඕනනම් පක්ෂයක් සම්බන්ධයෙන් නිර්වචනයකුත් මේක ඇතුලේ ඔබන්න පුළුවන්. මේ පිළිබඳ හඳුන්වන ඇන්ඩ්‍රු හේවුඩ් කියනවා දේශපාලන පක්ෂ කියන්නේ මැතිවරණ හෝ වෙනත් මාධ්‍යයක් මගින් බලය අල්ලා ගැනීමට එකට එකතු වෙන පුද්ගල කණ්ඩායම් කියලා එහෙම පටන් අරන් එනවා. ශ්‍රී ලංකාවේ ඩොනමෝරි යුගයේදී පළවෙනි පක්ෂයේ සම සමාජ ආරම්භ වෙනවා. ඒක වාමාංශික පක්ෂයක්. ඒකේ ආරමුණ 36 මැතිවරණයට මුහුණ දීම. ඊට පස්සේ 43 දී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙනවා. වාමාංශික පක්ෂයක්. ඊට පස්සේ 45 විතර වෙනකොට බොල්ෂෙවික් ලෙනින් කියලා පක්ෂයක් ආරම්භ වෙනවා. ඊට පස්සේ 46 දී එක්සත් ජාතික පක්ෂය ආරම්භ වෙනවා. 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. කොහොම නමුත් ලංකාවේ පක්ෂ ක්‍රමය ආරම්භයේ ඉඳලම බහුපක්ෂ ක්‍රමයක් ගත්ත කියන එක අපි හැමෝම දන්නවා. බහුපක්ෂ ක්‍රමයක්. බහුපක්ෂ කියන්නේ ගොඩක් තියෙනවා කියන එකම නෙමෙයි. ඒ ගොඩ අතුරින් පාර්ලිමේන්තුවේ කියන්නේ මැතිවරණයක් තිබ්බහම පාර්ලිමේන්තුවේ බලය ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බලය එකදු පක්ෂයකටවත් තනියෙන් තහවුරු කරගන්න බෑ. විශේෂයෙන් බහුපක්ෂ ක්‍රමයක විශේෂ ලක්ෂණය තමයි සභාගාණ්ඩු බිහිවීම. සභාගාණ්ඩු නැත්නම් හවුල් ආණ්ඩු බිහිවීම. ලංකාවේ නිදහස් ලංකාවේ පළවෙනි ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් ස්වාධීනව තරඟ කරපු අපේක්ෂකයෙකුට එකතු කරගෙන තමයි හැදුවේ. හරි ඒගොල්ලන්ට ඡන්දෙදී 42යි වගේ ආසන ආවේ. 51ක් සම්පූර්ණ කරගන්න ඕන අර අය එකතු කරගෙන හැදුවේ. 56 බණ්ඩාරනායක ආණ්ඩුව පවා එහෙමයි. නේ මැතිවරණයට පෙර ඉඳලම පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය සිංහල මහා ජන සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට එකතු වෙලා තමයි හදන්නේ. රයිට්. කොහොම නමුත් බහුපක්ෂ ක්‍රමයක්. මේ බහුපක්ෂ ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් තිබුණා ඔබ දන්නවා. ඒ තමයි ප්‍රධාන පක්ෂ දෙකක්. ඒ කියන්නේ UNP එකට තනියෙන් ආණ්ඩු හදන්න බෑ. හැබැයි UNP එක වටේ තව අය එකතු වෙනවා. ශ්‍රී ලංකා එකට තනියෙන් හදන්න බෑ ෆ්‍රීඩම් පාර්ටි එක. එයා වටේ තව අය එකතු වෙනවා. මෙහෙම තමයි ඉන්නේ. නිසා අපේ රටේ පක්ෂ ක්‍රමය අපි හඳුනාගත්තේ අපේ රටේ බහුපක්ෂ. හැබැයි මේ බහුපක්ෂ ක්‍රමය ඇතුලේ ප්‍රධාන පක්ෂ දෙකක ආධිපත්‍යයක් ගොඩනගෙනවා. හරි ආධිපත්‍යයක් ගොඩනගෙන. ඒකට හේතුව වර්ෂ 1947 ඉඳලා 2017 වෙනකම්ම මේ පක්ෂ දෙකේ මූලිකත්වයෙන් තමයි ආණ්ඩු පිහිටුවේ. 2017 දී SLP එකෙන් කැඩිලා පොදු ජන පෙරමුණ හදාගත්තා. 19 දී UNP එකෙන් කැඩිලා SJB සජබේ හදාගත්තා. කොහොමනේ ඔක උනේ? රයිට්. කොහොම නමුත් 2017 දී පොදු ජන පෙරමුණ 18 පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණ ලැබලා 19 දී ජනාධිපතිවරණය දිනලා 20 දී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරා. හරි. දැන් මෙහෙමයි කතාරකේ. දැන් ඔන්න ඔය විදියට අපි මේ විදියට යද්දී දකින්න ප්‍රධානම කාරණේ තමයි දැන් මේ විදිහට තමයි ප්‍රශ්නෙට උත්තරේ පටන් ගන්න.
ඊට පස්සේ දැන් ඔන්න අපිට දීලා තියෙනවා පක්ෂ ක්‍රමයේ ඇති වෙලා තියෙන ප්‍රවණතා. මම මේව විස්තර කරන්න හදන්නේ. ප්‍රවණතා අලුතෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. මම මේකට පිටින් බොහෝ දේවල් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 2020 මාකින් ස්කීම් එක සමාන 2024 අන්තිම අවුරුද්දේ මාකින් ස්කීම් එක අපිට කරුණු 1 2 3 4 5 6 7 8ක් දීලා තියෙනවා. පක්ෂවල ප්‍රවණතා. මම මේ 8 නිකන් පොයින්ට් එකක් හැටියට විතරයි තියෙන්නේ. මම මේ 8 වාට විස්තර කරලා දෙන්න තමයි හදන්නේ. මොකද හේතුව මේ සැරේ ඇහුවොත් ලකුණු 20ක තනි ප්‍රශ්නයකට වාට සිද්ධ වෙනවා මේ උත්තරේ ලියන්න. රයිට් මෙන්න මෙහෙමයි තර්කය. පළවෙනි එක. ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමයේ දැකිය හැකි වැදගත්ම ප්‍රවණතාවය නම් සභාග ආකෘති දෙකක් මත පදනම් වූ පක්ෂ ක්‍රමය පරිහානියට පත්වීමයි. එනම් ප්‍රධාන සන්දාන දෙක කැඩී යාම. රයිට් මෙන්න මෙහෙම තමයි පළවෙනි ලක්ෂණය. සභාග ආකෘති දෙකක් මත පදනම් වූ පක්ෂ ක්‍රමය පරිහානියට පත්වීම. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ 1947 ඉඳලා 2020 විතර වෙනකම්ම UNP එක වටේ සුළු ජන පක්ෂ එකතු වුණා සහ සුළු ජන පක්ෂ එකට එකතු වෙලා UNP එක ගොඩක් වෙලාට ආණ්ඩු හැදුවා. ඊට පස්සේ SLFP එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක වාමාංශික සහ සිංහල බෞද්ධ ප්‍රජාව නියෝජනය කරන පක්ෂයකට ඉඳලා ආණ්ඩු හැදුවා. මෙන්න මේ සභාග ආකෘති දෙක තමයි ලංකාවේ තිබුණේ. හරි තට්ටු මාරු දේශපාලනය. මේගොල්ලෝ එපා වුණාම මේගොල්ලෝ එනවා, මේගොල්ලෝ එපා වුණාම මේගොල්ලෝ එනවා. මෙන්න මේක ලංකාවේ බිඳ වැටුණ කියන එක තමයි කියන්නේ. ඒ වාක්‍ය කියන්න ඕන 47 දී ආණ්ඩුව පිහිටවන්නේ UNP, 52 UNP, 56 ශ්‍රී ලංකා, 60 නැවත 60 මැති වෙන දෙකක් තියෙනවා මම හිතන්නේ මාර්තු සහ ජූලි කියලා. 60 මාර්තු මැති වෙන්නේ UNP, ජූලි මැති වෙන්නේ ශ්‍රී ලංකා, 65 UNP, 70 ශ්‍රී ලංකා, 77 UNP, 94 නැවත ශ්‍රී ලංකා, හරි 2001 නැවත UNP. ඔහොමම නෙන්නේ. ඒක බිඳ වැටෙනවා. ඒක අභාවයට යනවා. ඒක අභාවයට යන්නේ කුමක් නිසාද? විශේෂයෙන්ම තුන්වෙනි බලවේගයක් ලෙස හිටපු ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආකෘතිය බිඳ දමමින් බලය ලබා ගත්තා. ඒක තමයි මෙතනදී අපිට ගන්න තියෙන ප්‍රධානම දේ. හරි? එහෙම නැත්නම් අපිට මෙතනදී මෙහෙමත් ගන්න පුළුවන්. SLFP එකෙන් ගිහිල්ලා SLPP එක හදාගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2017 එතනින් තමයි ඒක පටන් ගත්තේ. ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. UNP එකේ ආධිපත්‍ය SJB එක කැඩුනහම මෙහෙම බිඳ වැටෙනවා. ඒ නිසා ප්‍රධාන මෙන්න මේක තමයි ඒක විස්තර කරලා ලියන්න ඕන. සභාග ආකෘති දෙකක් මත පදනම් වූ පක්ෂ ක්‍රමය පරිහානියට පත්වීම එනම් ප්‍රධාන සන්දාන කැඩී යාම. ඒක හරිනේ තේරෙනවා. දෙක. පක්ෂ ක්‍රමය අස්ථාවර වීම සහ වෙනස් වීම. මොකද්ද මේක තේරුම? මේක හරියට අපි ලියමු. පක්ෂ ක්‍රමය අස්ථාවර වීම හා වෙනස් වීම. මේක විස්තර කරන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. පක්ෂ ක්‍රමය අස්ථාවර වීම සහ වෙනස් වීම. පක්ෂ ක්‍රමය අස්ථාවරයි. මොකද මේ පක්ෂ ක්‍රමය දැන් අපි අපේ රටේ පක්ෂ ක්‍රමය අපි හඳුනා ගන්නවානේ. එකක් බහුපක්ෂ ක්‍රමය. මේ බහුපක්ෂ ක්‍රමය ඇතුලේ ඔබ දන්නවා මොකක්ද? මේ බහුපක්ෂ ක්‍රමය ඇතුලේ ප්‍රධාන පක්ෂ දෙකක ආධිපත්‍ය තිබ්බා. එතකොට අපි ලංකාවේ පක්ෂ ක්‍රමයට කිව්වා ද්විසභාග බහුපක්ෂ ක්‍රමය කියලා. ද්විසභාග බහුපක්ෂ ක්‍රමය කියලා කිව්වා. දැන් මේකේ මාකින් එක අපිට දීලා තියෙන්නේ පක්ෂ ක්‍රමය අස්ථාවර වීම සහ වෙනස් වීම. ඔව් දැන් මේක මේ බහුපක්ෂ ක්‍රමය ඇතුලේ තිබුණු ප්‍රධාන පක්ෂ දෙක. ඒ කියන්නේ දැන් අපි කොහොමද ලංකාවේ පක්ෂ ක්‍රමය අර්ථකථනය කරන්නේ? දැන් 47 ඉඳලා 52 වෙනකම් 2024 වෙනකම් අපිට හරියට කියන්න පුළුවන් ද්විසභාග බහුපක්ෂ ක්‍රමයක් කියලා නිශ්චිතව කියද? මම හේමප්‍රිය කියලා නිශ්චිතව කියන්න පුළුවන්. මම මගේ නම සතියෙන් සතිය වෙනස් කරනවා නම් එහෙම කියන්න බෑනේ. ඒ නිසා ලංකාවේ පක්ෂ ක්‍රමය මොකද්ද? වෙනස් වෙනවා. ඒ නිසා අපිට නිශ්චිතව මෙයාව අර්ථ නිරූපණය කරගැනීමේ ගැටලුවෙන් අපි පීඩා වෙනවා. ඒ කියන්නේ අපි සබ්ජෙක්ට් එක කරන හැටියට අපෙන් ඇහුවොත් ලංකාවේ පක්ෂ ක්‍රමය මොකද්ද කියලා අපිට අර මුලදී තිබුණු නිර්වචනයට යන්න බෑ. පොදුවේ බහුපක්ෂ ක්‍රමය. ඒ ගැන කිසි විවාදයක් නැහැ. පක්ෂ ක්‍රමය බහුපක්ෂ ක්‍රමය. නමුත් ගැටලුව වෙන්නේ අර
මුලින් තිබ්බ මට්ට ඒ කියන්නේ අපිට මේක වේගෙන් වෙනස් වෙන මට්ටමක් දක්නට ලැබෙනවා. අපි දන්නේ නැහැ ඊළඟ මැතිවරණවලදී මොන වෙයිද කියලා නේ. දැන් 2024 මැතිවරණයේදී උතුරේ ජනතාව එහෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී සම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාර ප්‍රතික්ෂේප කරා. හැබැයි නැවත පළාත් පාලන මැතිවරණයේදී නැවත අනුමත කරා. ඒ නිසා වේගෙන් වෙනස් වෙනවා. රයිට්. එහෙනම් පක්ෂ ක්‍රමය නිශ්චිතව අපි දීශභාග ක්‍රමයේ අභියෝගයට ලක්වීමත් එක්ක පක්ෂ ක්‍රමයේ අර්ථකථනය කර ගැනීමේ ගැටලුවෙන් අපි පීඩා විඳිනවා. කියන කාරණාව තමයි මෙතනදී ගන්න වෙන්නේ. පක්ෂ ක්‍රමය අස්ථාවර වීම සහ වෙනස් වීම වේගයෙන් වෙනස් වෙනවා. අපි හිතන්නේ නැති මට්ටමේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඊළඟ එක. කුඩා පක්ෂ වැඩි වශයෙන් බිහිවීම. ඔන්න මේක. මේකට හේතුත් අපි ගන්න පුළුවන්. කුඩා පක්ෂ වැඩි වශයෙන් බිහිවීම. කුඩා පක්ෂ ඒකට බලපාන ප්‍රධානම හේතුවක් තමයි විශේෂයෙන් අපි ගත්තොත් මම හිතන්නේ ආසන්න වශයෙන් මැතිවරණ කොමිසමේ පක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා තියෙනවා. මේ හැම එකක්ම බලය මුල් කරගෙන නැහැ. හැබැයි අපේ රටේ තියෙන සමානුපාතික ඡන්ද ක්‍රමය ඇතුලේ මේ කුඩා පක්ෂ try කරනවා එක ආසනයක් හරි පාර්ලිමේන්තුවේ දිනා ගන්න. මොකද හේතුව ජාතික ලැයිස්තුව වගේ දේවල් එක්ක නේද? ඒ කියන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ മന്ത്രി ධුරයක් දිනා ගන්න වැඩිම ඡන්ද ලබා ගන්න ඕනෙත් නැහැ. නේ? එහෙම වැඩිම ඡන්ද ගන්න ඕනේ නැහැ. අර മന്ത്രി ධුරයක් ලබා ගැනීමට අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව ගත්තාම മന്ത്രി ධුරයක් ගන්න පුළුවන්. එහෙම වෙරනම් ජාතික ලැයිස්තුවෙන් ගන්නත් පුළුවන්. දැන් ඔය සර්වජන බලය එහෙම ගියසරේ ජාතික ලැයිස්තුවෙන් മന്ത്രി ධුරයක් දිනාගත්තේ. හරි. ඒ නිසා එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නිසා කුඩා පක්ෂ වැඩි වශයෙන් බිහි වෙනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණවලදී ඒගොල්ලෝ තරඟ කරනවා. පළාත් සභා මැතිවරණවලදී තරඟ කරන්න පුළුවන්. නේද? ඒ නිසා කුඩා පක්ෂ ඒකට ඇත්තටම බලපාන හේතුව ඡන්ද ක්‍රමය. ඡන්ද ක්‍රමය ඇතුලේ එක ආසනයක් හෝ දිනා ගැනීමේ ශක්‍යතාවයක් ඔවුන්ට තියෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒක. ඊළඟ එක. සම්දාන මගින් දේශපාලන පක්ෂ විස්ථාපනය කිරීම. සම්දාන මගින් දේශපාලන පක්ෂ විස්ථාපනය කිරීම. සන්දාන මගින් සන්දාන කියන්නේ එකතු වෙනවා. හරි සන්දාන මගින් දේශපාලන පක්ෂ විස්ථාපනය කරනවා. හරි දේශපාලන පක්ෂ විස්ථාපනය කිරීම. හරි මොකද්ද මේකේ තේරුම? සන්දාන කියන්නේ එකතු වෙන. දැන් කට්ටිය සමාජලාට මෙහෙම එකට එකතු වුණාම දේශපාලන පක්ෂවල අනන්‍යතා ඉවරයි. පක්ෂ කියන જાතිය ගොඩක් වෙලාවට ඉවරයි. හරි අනන්‍යතාවයන් ඉවරයි. ඒ පක්ෂවල මතවාද ඉවරයි. නේ? ඒ කියන්නේ ගොඩක් වෙලාවට එකතු වෙද්දි මතවාද අනන්‍යතාව වගේ දේවල් ගැන ඒගොල්ලෝ ඉච්චර හිතන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලන පක්ෂ කියන කාරණාව උන් මොකක්ද ඉච්චර ඒ කියන්නේ පක්ෂවල අනන්‍යතාවයන්. දැන් මම කාත් එක්ක හරි එකතු වෙනවා නම් මමගේ අනන්‍යතාව තියාගෙන එකතු වෙනම මෙතන එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට මේ තමන්ගේ අදහස් පැත්තකින් තියලා ඒ මොහොතේ තියෙන තත්ත්වයන් එක්ක එකට එකතු වීමක් තමයි දක්නට ලැබෙන්නේ. පක්ෂ කියන එක පැත්තකට ගිහිල්ලා ගොඩක් වෙලාවට සන්දානය තමයි පේන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් උතුරේ ගත්තොත් දෙමළ ජාතික සන්දානය. මේක ඇතුලේ පක්ෂ ගොඩක් තියෙනවා. නමුත් ඒක ඇතුලේ තියෙන පක්ෂ ටික ඔබෙන් ඇහුවොත් ඔබට කියන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ සමහරවිට ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සන්දානයක කාලෙක සන්දානය ඇතුලේ තිබ්බා සම සමාජය තිබුණා, ඩිව් ගුණසේකරලාගේ කොමියුනිස්ට් සම සමාජ වගේ පක්ෂ තිබුණා. නේ? ඒ වගේ පක්ෂ තිබුණා. ඒතර පක්ෂ ඉවර වෙනවා. පක්ෂ පේන්නේ නැහැ. සන්දානය තමයි පේන්නේ. පැහැදිලිද? එකක්. ඊළඟ එක පක්ෂ ක්‍රමය තුල පක්ෂ ලැබියාවන් තීරණය කිරීමේදී මතවාදී ස්ථාවරයන් තවදුරටත් බලගතු සාධකයක් නොවීම. මේ බලන්න. පක්ෂ ක්‍රමය තුල පක්ෂ ලැබියාවන් තීරණය කිරීමේදී මතවාදී ස්ථාවරයන් තවදුරටත් වළංගු නැහැ. ඒ කියන්නේ මතවාද වැඩක් නැහැ කියලා කියන්නේ. දැන් ඉස්සර පක්ෂ කිව්වහම දැන් UNP කිව්වහම මෙහෙම අයිඩියොලොජි එකක් තිබ්බනේ. ශ්‍රී ලංකා කිව්වහම තිබුණා. මතවාදයක් තිබුණා. ඊට පස්සේ JVP කිව්වහනුත් තිබුණානේ. දැන් පහුගිය කාලේ වර්තමානයේ ආණ්ඩුව බලය දරන පක්ෂය පවා තමන්ගේ මතවාද පැත්තකින් තියලා නෙන්නේ. එහෙනම් තවදුරටත් දේශපාලන ස්ථාවරයන් ප්‍රකාශ කරනකොට තමන්ගේ මතවාද වැඩක් නැහැ. දැන් UNP එකයි මහින්ද මහත්තයයි රනිල් වික්‍රමසිංහයි එකට එකතු වෙන්නේ. එතකොට මතවාද අදාළ වෙන්නේ නැහැ කියන කාරණාව කියන්නේ. ඒ කියන්නේ තවදුරටත් ලිබරල්වාදී හෝ සමාජවාදී හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ මේ මොකක් හරි මතවාද පක්ෂවලට තිබ්බනම් ඒව එච්චර අදාළ නැහැ දැන්. ඒව ඉවරයි. තවදුරටත් බලගතු සාධකයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රතිපත්ති පැත්තකින් තියලා අවස්ථාවේදී එකට එකතු වෙනවා කියන කාරණාව තමයි මේකෙදි කියන්නේ. හරි විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව පවා ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ JVP එකේ තිබුණු ඒ ප්‍රතිපත්ති දැන් ඒගොල්ලෝ ගාව නැහැ.
හරි ඒගොල්ලෝ ඒවා වෙනස් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ වෙනස් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ විශේෂයෙන්ම වර්තමාන අර තමන්ගේ තියෙන න්‍යායන් මත ඇලී ගලී ඉන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඒක හැම පක්ෂයකටම පොදුයි. වර්තමානයේ තියෙන ජාතික ජන බලවේගයට විතරක් නෙමෙයි. අපි ගත්තොත් මේ UNP එකට නේ SJB එකට මේ හැමෝටම පොදු වෙලා තියෙනවා. ඊළඟ එක පක්ෂවලට පෙළ ගැසීම මූලික වශයෙන් අවස්ථාවාදය. දැක්කද? පක්ෂවලට පෙළ ගැසීම නෑ. පක්ෂ එකතු වෙන්නේ පක්ෂ පෙළ ගැසීම අවස්ථාවාදයේ මත තීරණය වීම. අවස්ථාවාදයේ මත තීරණය වීම. ඒ කියන්නේ ඔබට තේරෙනවා පක්ෂ එකට එකතු වෙනකොට දැන් මිනිස්සු ඉස්සර එකට එකතු වෙන්නේ මොකක් හරි පොදු ප්‍රතිපත්තියක් මතනේ. පොදු ප්‍රතිපත්තියක් මත. නැත්නම් වැඩපිළිවෙලක් මත. මේ මුකුත් නැහැ. අවස්ථාව විසින් නැති කරන තත්වයන් එක තමයි මේගොල්ලෝ එකතු වෙන්නේ. නේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් මුකුත් නැතුව ඒ අවස්ථාවේ ඇති වෙන දේශපාලනික වෙනස්කම් වෙනුවෙන් මේ අය දේශපාලන පක්ෂ ඕනම වෙලාවක තමන්ගේ තියෙන අනන්‍යතාවයන් පැත්තකින් තියලා එකතු වෙන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ පක්ෂ ලැබියාවන්ගේ බිඳ වැටීම බිම්මට්ටමේ මැතිවරණ දේශපාලනය දක්වා වෙන දෙයක්. දැන් ඉස්සර හිටිය පක්ෂ ලැබියාවන්ගේ බිඳ වැටීම. අපි මෙහෙම ගමු. පක්ෂ ලැබියාවන්ගේ බිඳ වැටීම. පක්ෂ ලැබියාවන් බිඳ වැටිලා තියෙනවා. මොකද්ද මේක තේරුම? දැන් ඉස්සර කැපුවත් UNP කියලා මිනිස්සු හිටියා. කැපුවත් ශ්‍රී ලංකා කියන මිනිස්සු හිටියා. මෙහෙම හිටියනේ. අපි කැපුවත් JVP කියන අය හිටියා. ලැබියාවන්. අපි අනිවාර්යයෙන් UNP මෙහෙම. නමුත් දැන් ඒක නෑ කියලා තමයි මේ කියන්නේ. පක්ෂ ප්‍රවණතාවයක් තමයි ඒක බිම්මට්ටම දක්වා යනවා. يعني ඉස්සර උඩ ඉන්න නායකයෝනේ අවස්ථාවාදීව තීරණ ගන්න. දැන් එහෙම නෑ. ගම්මට්ටමේ මිනිස්සු දක්වා මොකද්ද? මේ දේශපාලන චර්යාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ වෙනස් වෙලා තියෙනවා. අර අපි UNP අපි ශ්‍රී ලංකා අපි JVP කියලා නෑ. සමහර අය නම් කියනවා එහෙනම් අපි කිසිම පක්ෂයකට නෑ. ඒ වෙලාවට අනුව තමයි තීරණ ගන්න කියලා එහෙම කියන අය ඉන්නේ. කොහමනොත් බිම්මට්ටම දක්වා මේක පැතිරිලා ගිහින් තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්ද නරක ප්‍රවණතාවයක්ද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි වාර්ගික සහ ආගමික දේශපාලන පක්ෂවල මැතිවරණ ශක්තිය හිණවීම. මේ ආසන්න කාලය ඇතුලේ විශේෂයෙන්ම 2020න් විතර පස්සේ 20 මැතිවරණයෙන් පස්සේ ඔය ජනාරගලයේ ප්‍රකාශිත සටන් පාඨයක් වුණේ ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීම. විශේෂයෙන්ම ජාතිය ගොඩනැගීමේදී වාර්ගික ආගමික පක්ෂ විශාල බාධාවක් එල්ල කරනවා නේ කියන මට්ටමට ආවා. ඒ නිසා මොකක්ද මේ මෑත කාලීන මැතිවරණවලදී දැන් 2019 මැතිවරණයේදී වර්ගවාදය ආගම්වාදය ප්‍රධාන වශයෙන් උඩට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙනකොට නේ එහෙම තිබ්බා. නමුත් දැන් මේ ආසන්න මැතිවරණවලදී ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. විශේෂයෙන්ම වාර්ගික ආගමික අනන්‍යතාව මත තියෙන දේශපාලන පක්ෂ හෙළ උරුමය වගේ ගත්තොත් නේ පිවිතුරු හෙළ උරුමය ඔය විමල් වීරවංශගේ ජාතික විමුක්ති පෙරමුණ නේ හරි මේ එහෙම ජාතික නිදහස් පෙරමුණ වගේ පක්ෂ යම් පතුරවපු වර්ගික අනන්‍යතා දේශපාලනයක් තිබුණා. ඒවා පහුගිය ආසන්න මැතිවරණවලදී එච්චර උඩට ආවේ නැහැ කියන එක තමයි මේකේ දක්නට ලැබෙන විශේෂතාවයේ බවට පත් වෙන නිසා මේ පක්ෂ ටික යට ගිහිල්ලා තියෙනවා ආසන්න මැතිවරණ තුනේදී නේ පාර්ලිමේන්තු ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය. මෙන්න මේ ප්‍රවණතා ටික ඔයා විස්තර කරව ගත්තොත් ඔයාට පොඩක් ප්‍රැක්ටිස් කරලා යන්න ලකුණු 20ක ප්‍රශ්නයකට ආවොත් ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ රචනයක් ලියන්න. මොනවද ලංකාවේ පක්ෂ ක්‍රමය තුළ ඇති වෙනස්කම් අපිට එන්නේ නැහැ කියලා කියන්න බෑ. ආවොත් මේ කියන කරුණු ටිකත් එකතු කරගෙන ඔයා මේක විස්තර කරගන්න කියන එක තමයි මම මේ කියන්නේ. හොඳ කියන්නේ දැනුමක් තියෙන කෙනෙකුට මේ කියවුණු කරුණු ටිකෙන් ලස්සන පිළිතුරක් හදාගෙන ලෑස්ති වෙලා යන්න පුළුවන්. එහෙනම් අපි ඔබට ඔන්න මේ සැරේ පක්ෂ ක්‍රමයේ ප්‍රවණතා ගිය අවුරුද්දෙත් එක ලකුණු 10කට අහලා තියෙනවා. මේ අවුරුද්දෙත් ලකුණු 20කට ඇහුවොත් කොහොමද ඒ ටික ඇදලා ලියන්නේ කියන එක තමයි මම ඔබත් එක්ක කතා කරේ. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. හොඳින් විභාගෙ ලියන්න.